හෙලෝ ළමයි, ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. දවස පටන් ගත්තෙම උදේ 9කුත් විනාඩි ගාණක් ගෙවුනට පස්සේ. ඉතින් අද දවසේ කරන්න ලොකුම ලොකු වැඩක් තියෙන නිසා එන්න කාමරේ අස් කරන ගමන්ම අපි චුට්ටක් කතා කරමු. දන්නවද, ජීවිතේ සමහර තීරණ තියනවා අපි මොලෙන් හිතලා අරගන්න ඕනි තීරණ. ඒ වගේම ජීවිතේ තවත් සමහර තීරණ තියනවා අපි හදවතින් හිතලා අරගන්න ඕනි තීරණ. ඒ වගේම ජීවිතේ තවත් සමහර තීරණ තියනවා අපි මොලෙන් වගේම හදවතින් හිතලා අරගන්න ඕනි තීරණ. තීරණ ගැන තව විදිහකට කියනවා නම් ජීවිතේ සමහර තීරණ ගන්න හදිසි වෙන්න එපා. ඒ වගේම අනික් අතට කියනවා නම් ජීවිතේ සමහර තීරණ ගන්න ප්‍රමාද වෙන්නත් එපා. ඉතින් ඔන්න ඔය විදිහට ගන්න තීරණ ගැන එකපාරක් දෙපාරක් නෙවෙයි 100,000 වතාවක් අපිට හිතන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම ගත්ත අසීරු තීරණයක් එක්ක ගෙවෙන මගේ ජීවිතේ තවත් දවස් කිහිපයක් මෙන්න මේ විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ටීව් ජොබ්ස් කියලා තියෙනවා අපිට ලැබිලා තියෙන කාලය සීමිතයි. ඒ නිසා අනිත් අයගේ බලාපොරොත්තු හෝ තීරණවලට අනුව අපේ ජීවිතය ගත කරමින් ඒ වටිනා කාලය නාස්ති කරන්න එපා කියලා. දන්නවද, ඔයා ගන්න හරිම තීරණයට උනත් සමහර වෙලාවට මුළු ලෝකයම විරුද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම වෙන්න ඇති ඒ තීරණ ගන්න ඒ තරම්ම අසීරු වෙන්නෙත්. හැබැයි දන්නවද, අපි ගන්න අසීරුම තීරණ අපිව සාර්ථකත්වයට අරගෙන යනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? කතාවෙන් කතාව ඔන්න ඔය විදිහට දන්නේම නැතුව කාමරෙත් අස් කරලා ඉවරයි. ඉතින් දැන් යමුකෝ මන් අර කලින් කිව්ව ලොකුම ලොකු වැඩේ කරන්න. මගේ අතින් හදවුණු ලස්සනම ලස්සන කවුමක් තවත් පුංචි පුංචි දේවල් එකතු කරලා ලස්සන කරන්න තමයි දැන් මම මේ හදන්නේ. මල් කියන්නේ ආදරේ සංකේතයක්ලු. ඇත්තක්ද ඒක? ඒ කොහොම වුණත් කමක් නෑ.
එන්නකො තව කතාවක් කියන්න. ඔයාගේ ගමන ඔයා නොනැවතී ගමන් කරනවා නම් ඒ ගමන කොච්චර හෙමින් ගියත් කමක් නෑ කියලා චීන දාර්ශනිකයෙක් වුණු කොන්ෆියුසියස් කියලා තියෙනවා. ඇත්තටම ලස්සන දේවල් එක රැයකින් එක දවසකින් ගොඩනැගෙන්නේ නෑ. ඒවට කාලය, ඉවසීම, උත්සාහය කියන හැම දේම ඕනි කරනවා. සබාදහම අපිට දෙන සමහර අපූර්ව දේවල් වලට පුළුවන් අපේ මනස සුවපත් කරන්න. හරියට මෙන්න මේ වැස්ස වගේ. ඉතින් ඒ වැස්සේ සද්දෙත් අහගෙනම තේ එකක් බොන ගමන් අපි යමු ඉතුරු වැඩ ටික කරන්න. කලින් කිව්වා වගේම ලස්සනම දේවල් එක රැයකින් බිහි වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්න වෙනවා. හරියට අපේ ජීවිතේ වගේ. අපිට හීන තියනවා, ඉලක්ක තියනවා. හැබැයි ඒ හැම දෙයක්ම එකපාර ලැබෙන්නේ නැහැ. සමහර දේවල් වෙනුවෙන් අවුරුදු ගණනාවක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් මතක තියාගන්න, මලක් පිපෙන්නත් කාලයක් යනවා. ගහක් වැටෙන්නත් කාලයක් යනවා. ලස්සනම දේවල් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්න වෙනවා. ඉතින් ඒ දවසින් පස්සේ මේ ගෙවෙන්නේ පොසොන් පොය දවස ගෙවුන විදිහ. ධාතු වේද මවේදංච අදිඨාය මහාදයෝ පුඤ්ඤේ සංචතුරෝ දාඨා අක්ඛකා ද්වේච සත්තිමා අසම්භින්නාච තාසබ්බා සේසා භින්නා. ඉතින් මේ රෑ වෙලා යන්නේ අවුරුදු ගණනාවක මතක ගොන්නක් හරි පරිස්සමට අරගෙන මං යන්න ආසම ගමනක්. ඒ ඉතින් ගමේ ඉන්න ආච්චි අම්මව බලන්න. වීඩියෝ නම් ගොඩක් ගන්න බැරි වුණත් ඒකත්තු පුංචි පුංචි වීඩියෝ කොටස් මං මේකට එකතු කරා. ඉතින් එන්නකෝ ඒ ගමන යන ගමන් අපි තවත් පුංචි දෙයක් ගැන කතා කරමු. යම් දෙයකට සමුදෙන්න තරම් ඔයා නිර්භීතයි නම් ජීවිතය අලුත් ආරම්භයකින් ඔයාට ප්‍රතිඵල දෙනවා. මෙන්න මෙහෙම කියන්නේ ලෝක ප්‍රසිද්ධ අල්කෙමිස්ට් කියන නවකතාව ලිව්ව බ්‍රසීලියානු ලේඛක පාවුලෝ කොයලෝ. ඇත්තටම ජීවිතේ සමහර දේවල් අතෑරලා යන්න තීරණය කරන එක ලේසි නැහැ. ඒත් සමහර වෙලාවට ඒ නිර්භීත තීරණ තමයි අපිව අලුත් ආරම්භයන් සහ හොඳ අවස්ථා ළඟට අරගෙන යන්නේ. අපි හැමෝටම අපේම ගමනක් තියෙනවා. ඒ ගමනේ වේගයත් මාර්ගයත් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අපි අපේ හිතට එකඟව අපේ සතුට වෙනුවෙන් නිර්භීතව ඉදිරියට යන එක. මොකද සමහර සමුගැනීම් තමයි ලස්සනම ආරම්භයන්ට දොරටු විවෘත කරන්නේ. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මම M4M.